ලංකාවේ බොහෝ දෙනා කන්නට කැමති ඉඹුල් කිරිබත් හදන හැටි අපි ඉගෙන ගනිමු. මුලින්ම අපි කිරිබත් ටික හදා ගන්නට ඕනේ. ඒ සඳහා කැකුළු හාල් හරි රෝ රයිස් අපි කියනවා හරි අරගෙන හොඳට සෝදලා වතුර ටිකක් අපි බත් උයනවා වගේ අපි උයා ගන්නවා. බත් ටික හොඳට ඉදීගෙන එද්දී අපි මේකට කිරිබත් හදන නිසා පොල් කිරි හරි එළ කිරි හරි ඔයාලා කැමති කිරි ජාතියක් දාලා කිරිබත් එක හදාගන්න. මේකේ පිරවුම සඳහා මම ගත්තේ හාල් මැස්සෝ සහ ලීක්ස් එකට දාලා තෙල් දාලා ඒ සඳහා ඔයාලා ලීක්ස් සහ හාල් මැස්සෝ හොඳට සුද්ධ කරලා කපලා අපි මාළු පින්න හදාගමු. මේ දේවල් සේරම එකම භාජනයකට දාලා මේකට අවශ්‍ය 3-5 ද්‍රව්‍ය මේ තිරේ පෙනෙන පරිදි සියලුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කරලා ඒකට ඇතිවෙන්න අපි තෙලුත් දාලා අපි මේක තෙලේ පැද ගන්නවා. මේ ද්‍රව්‍ය සියල්ලම හොඳට කලවම් කරමින් ලිපේ හොඳට මිනිත්තු කිහිපයක් උයා ගන්න. ලීක්ස් හාල් මැස්සෝ හොඳට ඉදීගෙන එද්දී කල එක වෙනස් වෙනවා. බැදුමක් විදිහට මේක රසට ඔයාලට පේනවා මේක ඉදිලා ඇති කියලා. ඒ වෙද්දී ඔයා මේක බාගෙන දැන් පිරවුම ඉඹුල් වලට දාන පිරවුම රෙඩි වුණාම ඒක අපි ඇතුළට පිරවුමක් විදිහට පුරව ගන්නට ඕනේ. දැන් අපි උයාගත්ත කිරිබත් අරගෙන මම පිඟානක් උඩ මේ වගේ කිරිබත් දාලා මේ කෙසෙල් කොලයක් හරි පොලිතින් උඩ හරි කිරිබත් දාලා ඒක ඇතුළට මාළු පින්නක් දාලා අපි මේක ඉඹුල් ගෙඩිය මේ විදිහට හදා ගන්නවා. මේ පේන්නේ මේ මම හදාගත්ත ඉඹුල් කිරිබත්. ඔයාලටත් මේ විදිහට රසම රස ඉඹුල් කිරිබත් හදන්නට වැඩිය මහන්සි වෙන්නට ඕනේ නෑ. හරිම පහසුයි මේ ඉඹුල් කිරිබත් හදාගන්න. ඔයාලා මං හදපු ඉඹුල් කිරිබත් වලට කැමති නම් මගේ channel එකට subscribe කරලා share කරලා like එකක් දාන්නට අමතක කරන්නට එපා.